අලුත් අගමැතිතුමිය පත් කරලා ඉන්නවා කාන්තාවක් ආරක්ෂාව සඳහා. ඒක එයා විශේෂයෙන් පත් කරලා තියෙන්නේ ජපානයේ ඇතුළත ඉන්නේ විදේශිකයන් සහ ජපානයේ ඇතුළත ආරක්ෂාව සහ ඊගාවට ඩ්‍රග්ස් ඒ සම්බන්ධයෙන්. ඉතින් විශේෂයෙන්ම දැන් අපි බලන්නත් විදේශිකයෝ ගැනනේ. නේ අපි විදේශිකයනේ. ඉතින් එයා දැන් ක්‍රියාත්මක වෙනවා කියලා කියනවා. විශේෂයෙන්ම වීසා නැතුව ඉන්න කට්ටිය. ඒ කියන්නේ නීති විරෝධී ලෙස රට තුළ සිටින අය ගැන දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියනවා. ඊගාවට කියනවා නීති විරෝධී ලෙස රැකියාවල යෙදී සිටින අයට දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියනවා. ඊගාවට කියනවා විදේශික රටවල් වලින් මේ ටුවරිස්ට් වලට ඇවිල්ලා නීති විරෝධී විදිහට හැසිරෙන අය, ඒ කියන්නේ නීති කඩන අයට එයාලටත් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. ඉතින් ඒ වගේම කියනවා ජපානයේ රට තුල තියෙන විශේෂ ස්ථානවල ඉඩකඩම් විදේශිකය ගන්න එක සම්බන්ධයෙන් එයා ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ජපානය තුල විශේෂ ස්ථාන තියෙනවානේ. ඒවා ජපානයේ රටට දැන් ප්‍රශ්න තියෙන වෙන්න පුළුවන් අනාගතයේ කියන ස්ථාන. ඒ තැන්වල ඉඩකඩම් මිලදී ගැනීම සඳහා විදේශිකයන්ට අවසර දෙනවද? ඒ ගැන විශේෂ මේ අවධානයක් දෙනවා දීලා ඒකට ක්‍රියාමාර්ගයක් ගන්නවා කියන එක. ඉතින් එයා විශේෂයෙන්ම නීති විරෝධී ලෙස හැසිරෙන සියලුම විදේශිකයන්ට විරුද්ධව ක්‍රියාමාර්ග අරගෙන ඒ කට්ටිය සෙරෝ කරනවා, බිඳුව බවට පත් කරනවා. ඒ නීති විරෝධී ලෙස රටේ පදිංචි වෙලා ඉන්නවා නම්, නැත්තම් වීසා නැතුව ඉන්නවා නම්, ඊගාවට නීති විරෝධී ලෙස රැකියාවල් කරනවා නම්, නීතිය කඩනවා නම් ඒ කට්ටිය සෙරෝ කරනවා කියලා කියනවා. ඉතින් මේක කොයිතරම් දුරට යනවද කියන එක මටත් කියන්න බෑ. ඉතින් එහෙම කියලා දැන් ලොකු රැල්ලක් යනවා. ඇත්තටම මේ දැන් පත් කරලා ඉන්න කෙනා වැඩිපුරම විදේශිකය වෙනුවෙන් කෑ ගහපු විදේශිකයත් එක්ක පුදුම තරහකින් වගේ කතා කරපු කෙනෙක්. ඉතින් එයාලගේ පැත්තෙන් අසාධාරණත් වෙන්න පුළුවන්. මොකද මේ රටේ වෙල ගොඩ විදේශික කට්ටිය වැරදි වැඩ කරනවනේ. ඒක සාධාරණ වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මෙයාගේ තාත්තා ඇමරිකන් එක්කෙනෙක්, අම්මා ජපන් එක්කෙනෙක්. ඉතින් එයාගේ පොඩි කාලේ ඉපදිලා තියෙන්නේ ඇමරිකාවේ. ඒ වුණාට එයා පදිංචිට ඇවිල්ලා තිනවා ටික කාලයකට පස්සේ ජපානයට. ඉතින් එයාගේ ළමා කාලේ මොකක් හරි ප්‍රශ්නයක් තිබුණාද කියලා මට හිතෙන තරමට මේ එයා කියන දේවල් හරිම තදයි. හැබැයි ඉතින් වැරදි දෙයක් නෙමෙයි කියන්නේ. එයාගේ රටට ආදරෙන් කතා කරනවා කියලා පේනවා. ඉතින් විදේශිකයත් එක්ක හරිම තරහෙන් වගේ තමයි ඉතින් කතා කරනවා වගේ දැනෙන්නේ. දැනීමක් විතරයි. ඒක මගේ පෞද්ගලික හැඟීමක්. ඒක අදාළ නෑ මෙයා කරන්නේ නීතිය හරියට කරන එක කියන්නේ. ඒක සාධාරණයි. ඒක වැරදි නෑ. ඉතින් දැන් මේ වෙනකොට ඇමරිකාවේ ජනාධිපතිතුමා